Hi guys, welcome back to my YouTube channel. මගේ වීඩියෝ එකේ හරියට පැහැදිලි නැති නිසා තමයි මම ආයේ එක වීඩියෝ කරේ. ඉතින් බබා නම් දවස් 10ක විතර දැන් සපත් දෙක දැම්මා. මේක තමයි ඉස්සෙල්ලම පැකේජ් එකේ ආපු shoes දෙක. ඒක හරිම ලස්සනයි. මෙච්චරක් විතර මේ ගානටම ඇතුළෙත් අඩිය තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක තමයි ආවේ. මම හරිම ආසයි මේ දෙකට. ඔයාලට පේන්නේ නැති කියලා මම හිතනවා. මම මේ පැකේජ් එක එනකොට කරපු වීඩියෝ එක කිසිම පැහැදිලිකමක් තිබ්බේ නෑ. ඉතින් මම ඒකයි මේ වීඩියෝ එකට මේක දාන්න හදලා ඒක දාන්න බැරි නිසා ඔයාලට ආයි වෙනම එක පෙන්නුවේ. ඉතින් මගේ දෙවෙනි පැකේජ් එක අද ආවා. ඉතින් ඉස්සෙල්ලා මම ආසාවෙම දැම්මේ මේ කැප් එක. මේක 1800 ගාණක් වුණා මට මතක විදියට. ඉතින් මම ගණන් වලින් දාන්නම්. මේ කැප් එකත් මාර ක්වොලිටි වගේ මාර ලස්සනයි. මම එහෙම කැප් වලට ගොඩක්ම ආස කෙනෙක් නෙමෙයි. ඉතින් මම ඒක දැක්කම ගොඩක් ආස හිතුණා. ඒ නිසා මම මේක දැම්මා. ඒක ලස්සනයි නේද? මම හිතනවා ඔයාලටත් ඒක ලස්සන ඇති කියලා. ඉතින් මම මේ තෙමු පාර්සල් එක දැම්මේ ගොඩක් කාලයකට පස්සේ. මම හිතන්නේ මාස 7-8ක් විතරකට පස්සේ තමයි දැම්මේ. මම දාන එක නතර කරා. මොකද ඒකේ බඩු ටිකක් ගණන් ගියානේ. ඊට පස්සේ ඉඳලා මම දැම්මේ නැහැ. ඒ වගේම එන්න දින ගණන් ගොඩක් ගියපු නිසා මේක දාන්න වැඩි උමනාවක් කරේ නැහැ. ඊට පස්සේ මම මේක ගෙන ගත්තා. මට නෙමෙයි මේක ගෙන ගත්තේ. මේක අක්කට ගෙන ගත්තේ. ඒක ගැනම වැඩි විස්තරයක් දන්නේ නැහැ. ඒක ගෙන ගත්තේ හස්බන්ඩ්ට බයිසිකලෙට ඒක. ඒක පටි දෙකක් ඔය මන් දෙවනියට ගෙනාගත්තු දෙක. ඒක ඇත්තටම නියමයි. කිසිම ඇඟට අමාරුවක් නැහැ. ඒක ගාන්ට තියෙනවා. කහ පාට ගැහෙන්නෙත් නැහැ. මම ලංකාවෙන් දෙකක් ගත්තා. ඒක වැඩක් නැහැ. මොකද ඒක ටික කාලයක් ගියම කහ ගැහුණා. ඉතින් මං අන්තිම අයිටම් එක මේක මං ගොඩාක් ආසාවෙන් දාපු දෙක. මම බබාට ෂූ ගෙන්නවන්නෙම තෙමු එකකින්. මොකද ඒකේ එන ෂූ මාරම බබාට කිසිම ඩැමේජ් එකක් නැහැ. යට දාගෙන හරි සනීපයි. ඒ වගේ මේක මාර ලස්සනයි. මේක 4000 ගාණක් වුණා. ඉතින් මගේ තෙමු අන්පැක් වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. බයි.